හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද මම හදන්න යන්නේ රසම රසට ලුණු දෙහි එකක්. ඔයගොල්ලෝ ගොඩක් ලුණු දෙහි වලට කැමති අය ඉන්නවා. ඉතින් අපි හදාගන්න විදිහ බලමු. මම මේ අද හදන්නේ දෙහි කිලෝ එකකින්. මේකේ ප්‍රධානම වශයෙන්ම මම දාලා තිබුණු විදිහට තම්මේල් එකේ දාලා තිබ්බ විදිහට ලුණු දෙහි එකක් මම මුලින්ම කියනවා. හිත නැතුව හදාගන්න පුළුවන් රහස් තමයි මම මේ දැන් පෙන්නන්නේ. ඒ කියන්නේ අපි දෙහි ටික හොඳට හොදලා ගන්න අතරතුර මේ පෙන්නන ආකාරයට මේ ලෙල්ල හොඳින් සූර ගන්න ඕනේ. එතකොට පැංගිරි පිට වෙන ආකාර වලට පේනවා. ඒකෙන් ඒ පැංගිරි වලින් තමයි අපිට ලුණු දෙහි වලට ටිකක් අමිහිරි රසක් එක් කරන්නේ. මේ විදිහට ඔක්කොම ගෙඩි ටික සූර ගන්න. එතකොට මේ ඒ රිත් රස ඉවත් වෙනවා. channel එක subscribe කරන්න යාළුවනේ. ඔයගොල්ලන්ගේ සහයෝගය මට ගොඩක් වටිනවා. like එකක් comment එකක් දාන්න. මේ ලුණු දෙහි එකට අමතරව මේක සම්ප්‍රදායික ක්‍රමයට මම හදාගන්න විදිහ පෙන්වන්නේ. මීට අමතරව එක දවසින් ඔයාලට ඉක්මනින් ලේසියෙන් මේ දෙහි වලින් වාගේම නාරං පොඩි නාරං වලින් ලුණු දෙහි හදාගන්න හැටි මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඒක බලන්න කැමති නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ මම පැංගිරි ටික ඇරලා මේ විදිහට දෙහි ටික හොඳට සෝද ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට දෙහි ටික අපි හතරට පලා ගන්නවා. පලාගෙන මේ මැදට අපි ලුණු හොඳින් පුරව ගන්න ඕනි. දැන් මේ වෙලාවේ මම දැන් මේ දවස්වල තද අවු රශ්මිය හින්දා කෙලින්ම මම හදන්නේ මේ ලුණු දෙහි ටික මේ අවුවේ තියාගන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ ලෙල්ල ටිකක් මෙලෙක් වෙනකන් දවස් 3-4ක් වගේ බෝතලයක දාලා මෙහෙම ලුණු දාලා තියන්න. ඊට පස්සේ අවුවේ තියන්නත් පුළුවන්. ඕගොල්ලන් කැමති විදිහකට කරන්න. ඉතින් අපි බලමු. ඉතින් මට මේ අවුව තියාගත්තට පස්සේ මේ ලුණු දෙහි ටික වේල ගන්න ඉතාලම ඉක්මනින් පුළුවන් වුණා. දවස් දෙකක් වගේ තමයි ගියේ. ආට ඊළඟට පේනවා එක. ඉතාලම මේ ෆොටෝවල තියෙන්නේ මම ලුණු දෙහි ටික පුරවගත් ආකාරය, වියලාගත් ආකාරය වලට ඉදිරියට පේනවා. ඔන්න බලන්න ඉතාලම හොඳින් වේලිලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට බෝතලයක දාලා ඉස්ම දානකන් දවස් දෙකක් විතර මේක වහලා තියාගත්තා. එතකොට ලෙල්ල තරමක් මෙලෙක් ගතියක් ඇවිත් තිබ්බා. මම මේකට ඉස්ම දාන ගත්තේ දෙහි කිලෝ එකක්. ඔයගොල්ලන්ට ගොඩාක් උක්කුවට වගේ කැමති නම් දෙහි කිලෝ එකමාරක් මේකට ගොඩාක් සෑහෙනවා.
ඒක ඉස්ම දැන් අපි ගන්න දෙහි ප්‍රමාණය වැහෙන්න වාගේ තියෙනවා නම් ගොඩාක් දුරට හොඳයි ලුණු දෙහි එකේ කල් පැවැත්මට. මෙන්න මේ විදිහට මම කපලා දෙහි ඉස්ම ටික දැන් මිරිකා ගන්නයි යන්නේ. ඔන්න ඉතින් අපි අපේ දෙහි ටික මිරික ගත්තා. ඇට ඉවත් කරගන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා ඔයගොල්ලන්ගේ රස පදමට දාගන්න මිරිස් කුඩු ටිකක් දාගත්තා. ඒ වගේම මේ හීන් කොච්චි කපලා දාගත්තා. ලුණු ටිකක් දාගත්තා. ලුණු මිටක් මිටින් එකමාරක් වගේ දාගත්තා. මේක රසවත් වෙන්න ඔයාලට තව කෑලි මිරිස් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලිපේ තියලා මේ තෙත් ගතිය ටිකක් අඩු වෙනකන් අපිට තරමක් උකු බවක් දැනෙනකන් මේක මේ හැඳි ගා ගන්න ඕනි අපි. ඕගොල්ලන්ට තේරෙනවා එතකොට සුවඳ එනවා. උකු ගතිය එනවා. ගොඩාක්ම මම දැන් අද එක මිශ්‍රණේ උකු කරලා නේ. මේක කැමති නම් ඔයාලට ගොඩාක් උකුවට ගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් දාගෙන තියෙන්නේ. ඊට පස්සේ වහගත්තා. මේක දැන් මම කිව්ව විදියට වැහෙන්නම දැන් මේ කිලෝ එකෙන් ඉස්ම ආවේ නෑ. මම මේක ලුණු දෙහි වල කොච්චර ආසයිද කියනවනම් මේක ඉක්මනට ඉවර වෙන හින්දා ඒක මට ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් තව සති දෙකක් වගේ යනකොට මේක කන්න පුළුවන් අපිට. එල්ල ගන්නට ලුණු දෙහි වල පදම ඇවිල්ලා හරියනවා. ඉතින් නැත්තම් මට මේක වැහෙන්නම තව දෙහි ටිකක් මේ විදිහට එකතු කරලා ඉස්ම දාගන්න පුළුවන්.